හෙලෝ ගයිස් ට්‍රිප් යන්න මොන සෙට් එකක් එක තමයි අපි මේ ගමන ඇවිල්ලා තින්නේ. මොකද සෙට් එකටම අමාරුවෙන් ඉන්නේ. ට්‍රේන් එක නැග්ග වෙලා ඉඳන් ෂීට් එකක්වත් අල්ලගන්න බැරි වුණා. අපි දැන් ඉන්නේ බදුල්ල ට්‍රේන් එකේ. ඉතින් කට්ටියම නිදිගිරා වැටෙනවා. හාහා පුරා කියලා පටන් ගත්ත වෙලා ඉඳන් නුවරට යනකම්ම හිටගෙන. මට කියන්න අමතක වුණා. මේ තමයි ට්‍රැවල් බඩිස්ලා ගෙනියන පළවෙනි ගෲප් ට්‍රිප් එක. මේ ගමනට අපිත් එක්ක ජර්නි විත් තෂි, ඒ වගේම වීර වයිල්ඩ් ලයිෆ් YouTube මල්ලිත් අපිත් එක්ක ඉන්නවා. තව මගේ A level class එකේ O level class එකේ වගේම පොඩි කාලේ ඉඳන් එකට හිටපු යාළුවෝ කට්ටියකුත් මේ ගෲප් එකේ ඉන්නවා. හිටන් හිටියට මොකද උදේ වෙද්දි පට්ටම ලස්සනක් තිබ්බේ. සන්රයිස් එක වගේම අපි යන පාර මාරම ලස්සනක් තිබ්බේ. මේ බලන්නකෝ. උදේ 7 වෙද්දී අපි කපුතල ස්ටේෂන් එකෙන් පෑරා. අපි දැන් යන්නේ අපි නවතින තැනට. අපි නවතින තැන තිබ්බේ බෙරගල. බෙරගලින් අපි වෙනම සෆාරි ජීප් දෙකක් රෙඩි කරලා තිබ්බේ අපේ ගමන ලස්සන කරගන්න. මේ වීඩියෝ එකේදී අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එක වුණ දියලු මෑල්ල ගැන අපි අරන් ඉන්නවා. ඇත්තටම ඔයාලට මේක වැදගත් වෙයි හරියට දියලු මෑල්ල බලලා විනෝද වෙලා එන්න. හයි ගයිස් අපි දියලුම බලන්න යන්නේ. ඔයාලට පේනවා ඇති වටේම ලස්සන view එකක් එක්ක. තව ටිකකින් අපි දියලුම බලන්න යනවා. ඊළඟ විස්තර අපි කතා කරමු දියලුම ගාවට ගිහින්. ඊට පස්සේ අපේ අනිත් සෙට් එක එනවා වෙනවා. දැන් මේ ටීචර් කෙනෙක් අපේ ෆොටෝග්‍රැෆි මල්ලි මේ බලා ගන්න කතා කරන්න ඕනේ. ඊන අපේ ෆොටෝග්‍රැෆි කරන මල්ලි. එයා තමයි ඔක්කොම ෆොටෝග්‍රැෆි කරන්නේ. කඩිය ඉන්නවා පිටිපස්සේ. බුජ්ජි පිටිපස්සේ. ගමකට යෝයි. කවුද අපේ විනුල් මල්ලි? පොඩි මල්ලි ඉන්නවා. ඒක පොඩි එකතුව බේඩ් එක ඕගනයිස් කරපු තරිලි කියන්නේ. හරි ළමයා ඉන්නවා. මෙන්න මෙතනින් තමයි උඩු දියලුමට යන්න තියෙන්නේ. අපි මෙතන ඉන්න ගයිඩ් කරන අයියා කෙනෙක්ව අරගෙන ගියේ. ඉතින් මාරම් ෆ්‍රෙන්ඩ්ලි විදියට සෑහෙන්න හොඳ එක්ස්පීරියන්ස් එකක් අපි ඔක්කොටම දුන්නා. අපි බලමුකෝ ඒ මොනවාද කියලා. අර
ෆීලිං එකක් අපිට දෙලා තියෙන්නේ. ආය නෑ නියමයි. ඇයි උඩ ඇරිය නැත්තේ මේ? මට ඒකට ආවනේ. පොඩ්ඩක් මේ මට ග්‍රයින්ඩර් එකේ නමත වුණා. අවුලන්න. ඒකනේ. හතරේ. Okay guys, now we are going to the Ududiyaluma. Very hot condition in this area at this moment. Oh, here is my friend, Mr. Madhushankar. Say hi. Hi. Okay, I want to tell you, you have to come, you should come to this area because this is a very beautiful place in Sri Lanka. And also we can't go easily to that place. This is a very difficult, but don't think about that because everything is experience. Now today we are joining with travel buddy. He is not in here. Okay guys, let's go ahead. ඇත්තටම මේ දියලුමට යන පාරවල් කිහිපයක්ම තියෙනවා. ඔයාලට යනවා නම් අනිවාර්යෙන් ගයිඩ් කරන කෙනෙක් අරගෙන යන්න. මොකද තනියම යන්නත් පුළුවන්. නැත්තම් ගයිඩ් කරන කෙනෙක් අරගෙන යන්නත් පුළුවන්. එතකොට ඒ ගයිඩ් කරන කෙනා ඒ සම්පූර්ණ මුළු දියඇල්ලේ බලන්න පුළුවන් හැම තැනකටම වගේ අරන් යනවා. ඒ වගේම තමයි මෙතන පොඩ්ඩක් සමහර තැන් ගැඹුරු තැන් තියෙනවා. පීනන්න බැරි කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන්ද හොඳම දේ තමයි රුපියල් 1500ක් වගේ දුන්නට පාඩු නැහැ මෙතනදී බලන්න තියෙන දේවල් එක්ක. ඉතින් අපි බලමු එයා අපිට දුන්න සපෝට් එක කොහොමද කියලා. ඔයාලට පුළුවන්.
ගයිස් අපේ දියලුම ගමන මෙතනින් අවසානයි. ඊළඟට අපි ගියේ බඹරකන්තිය ඇල බලන්න. ඉතින් අපි ඒ වීඩියෝ එක ඊළඟට ගේන්න. අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න. ඉතින් අපි subscribe කරන්න, share කරන්න. ගිහින් එන්න. සියලු දෙනාට සුබ දවසක්.